අපි හැමෝම දන්න හැමෝම ආදරය කරන රතු පාට ඇඳුම් ඇඳපු ලොකු බඩක් තියෙන නත්තල් සීයා ඉස්සර හිටියේ සෑහෙන්න වෙනස් විදිහකට කියලා ඔයාලා දන්නවද? ඇත්තටම ඉස්සර නත්තල් සීයා ඇඳේ රතු පාට නෙවෙයි. අද අපි බලමු නත්තල් සීයාගේ ඉතිහාස පිටුව හැංගිලා තියෙන ඔයා කවදාවත් මහලා නැති පුදුම හිතෙන රහස් තුනක් ගැන. නත්තල් සීයා කියන්නේ මනා කල්පිත චරිතයක් නෙවෙයි. ඇත්තටම මේ ලෝකයේ ජීවත් වුණු කෙනෙක්. ක්‍රිස්තු වර්ෂ 280 දී විතර තුර්කියේ ජීවත් වුණු ශාන්ත නිකලස් කියන ආගමික පූජකවරයාගෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. එයා සල්ලිකාර පවුලක කෙනෙක් වුණත් Tamanගේ සල්ලි ඔක්කොම රහසින්ම දුප්පත් දරුවන්ට සහ අසරණ අයට තෑගි දෙන්න පාවිච්චි කළා. එයා කාටවත් නොපෙනී රැට ඇවිත් ගෙවල් වල ජනේල වලින් රන් කාසි දමලා ගියා. හැමෝටම උදව් කරපු සැබෑ වීරයෙක්. ඉස්සර නත්තල් සීයාට ස්ථිර එක පාටක ඇඳුමක් තිබුණේ නැහැ. 1800 ගණන් වලදී මිනිස්සු නත්තල් සීයාව හැඳින්නුවේ කැලෑ ඇඳුම් ඇඳපු කොළ, නිල් හෝ දුඹුරු පාට දිග කෝට් දාපු කැලෑවක ජීවත් වෙන අද්භූත වාමනෙක්. එහෙමත් නැත්නම් එල්ෆ් කෙනෙක් විදිහටයි. අද වගේ ලොකු මහත පෙනුමක් එයාට එදා තිබුණේ නැහැ. එහෙනම් අද ඉන්න රතු පාට ඇඳුම ඇඳපු නත්තල් සීයාවේ කොහොමද? ඒක කළේ සුප්‍රසිද්ධ කොකාකෝලා සමාගමෙන්. 1931 අවුරුද්දේ එයාලගේ බීම වර්ගය ප්‍රචාරණය කරන්න කරපු වෙළඳ දැන්වීමක් සඳහා තමයි මේ සුදු රැවුල තියෙන රතු පාට ඇඳුම ඇඳපු hina වෙන මහත නත්තල් සීයාව මුලින්ම ඇඳුවේ. ඒ පින්තූරයට ලෝකය පුරාම මිනිස්සු කොච්චර ආදරය කළාද කියනවා නම් එදා ඉඳන් අද වෙනකම්ම නත්තල් සීයා කියන්නේ ඒ රතු ඇඳුම ඇඳපු කෙනා බවට පත් වුණා. ඉතින් නත්තල් සීයාගේ මේ ඉතිහාසය ගැන ඔයාලා කලින් දැනගෙන හිටියද? ඔයාලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ලෝකයේ තියෙන මේ වගේම තවත් පුදුම හිතෙන තොරතුරු හැමදාම සිංහලෙන්ම බලන්න අපේ My Little Joy channel එක දැන්ම subscribe කරලා එකතු වෙන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.